ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් පයිනැපල් කේක් කෑල්ලක රස බලන ගමන් තමයි මේ ඉන්නේ. පළවෙනි සැරේ හදපු පයිනැපල් කේක් එක කාලා රස වැටුණු මම ඔන්න ඉතින් දෙවෙනි සැරෙත් නැවතත් පයිනැපල් කේක් එකක් හදාගත්තා. ඉතින් මේ මං හදලා තියෙන්නේ කිලෝ 1ක ස්පොන්ජ් කේක් එකක්. ඒත් එක්කම බටර් අයිසිං වලින් තමයි මම මේ පයිනැපල් කේක් එක ඩෙකරේට් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා විපින් ක්‍රීම් වලින් මේක ඩෙකරේට් කරගත්තොත් පයිනැපල් ගැටෝ එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම කිලෝ 1ක ස්පොන්ජ් කේක් එකක් අඟල් 8 තැටියේ බේක් කරගත්තා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා පයිනැපල් කේක් එක හදපු. ඉතින් ඒ වීඩියෝ එකේ තියෙනවා කොහොමද නිවැරදිව ස්පොන්ජ් කේක් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ෆස්ට් කමෙන්ට් එකේ දාන්නම්. ඉතින් කිලෝ 1ක ස්පොන්ජ් කේක් එකක් මේ විදිහට බේක් කරලා ගත්තා. ඊට පස්සේ මම ඒ කේක් එක ලේයර්ස් 3කට මේ විදිහට කපා ගත්තා. දැන් ඉතින් අපිට මේක සෑන්ඩ්විච් කරන්න තියෙන්නේ. ඉතින් මුලින්ම මම පයිනැපල් සිරප් එක දාගෙන තියෙනවා. ඊළඟට මම ගොඩාක් හීනි අයිසිං ලේයර් එකක් දාගන්නවා. ඉතින් බටර් අයිසිං යූස් කරන්නේ නැත්නම් ගැටෝ එකක් හදනවා නම් ඔයාලා විපින් ක්‍රීම් මේ සඳහා භාවිතා කරන්න. ඊට පස්සේ මම පයිනැපල් ස්ටූ එකෙන් කොටසක් මෙතන දාගන්නවා. ඉතින් ෆස්ට් කමෙන්ට් එකේ තියෙන සම්පූර්ණ වීඩියෝ එකේ තියෙනවා කොහොමද මුල ඉඳලා පයිනැපල් ස්ටූ එක සහ සිරප් එක හදාගන්නේ කියන එකත්. ඉතින් ඊට පස්සේ මම දෙවනි ලේයර් එකත් මේ විදිහට තියාගන්නවා. ඉතින් මේ ලේයර්ස් තුනම මම මේ විදිහට එකම පියවරවල් අනුගමනය කරගෙන යනවා. ඉතින් අපි මේ විදිහට හදන පයිනැපල් කේක් එක ගොඩාක්ම රසයි. ඉතින් මේ පයිනැපල් කේක් එක හදනකොට ගොඩාක් දෙනා අහනවා බටර් කේක් එක භාවිතා කරන්න බැරිද කියලා. ඉතින් අපි අන්නාසි භාවිතා කරන නිසා මේ කේක් එකට ගොඩාක් වෙලාවට අපි ගොඩාක් සොෆ්ට් කේක් එකක් තමයි මේ සඳහා භාවිතා කරන්න ඕනේ. ඉතින් ස්පොන්ජ් කේක් එක සහ බටර් කේක් එක ගත්තොත් ස්පොන්ජ් කේක් එකට වඩා බටර් කේක් එකේ පැණි රස ගතිය වැඩි. ඒත් එක්කම ස්පොන්ජ් කේක් එකට වඩා බටර් කේක් එක ටිකක් ඝනකමින් වැඩි. ඉතින් පැණි රස ගතියෙන් අඩු ගොඩාක් සොෆ්ට් කේක් එකක් තමයි අපි පළතුරු ඇතුළට දාලා හදන කේක් එකකට භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සඳහා ඔයාලා භාවිතා කරන්න සුදුසුම වෙන්නේ ස්පොන්ජ් කේක් එක. ඉතින් ඊට පස්සේ මම මේ කරන්නේ මේ කේක් එක ක්‍රම් කෝට් කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා හදන බටර් අයිසිං එක හදාගෙන මේ විදිහට ඔයාලට මේ කේක් එක ක්‍රම් කෝට් කරගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් කේක් එකක් කවර් කරනවා වගේ මේ ස්පොන්ජ් කේක් එක කවර් කරන්න බෑ. ඉතින් මේ ස්පොන්ජ් කේක් එක ගොඩාක්ම සොෆ්ට් කේක් එකක්. ඒක නිසා අපි ගොඩාක් පරිස්සමෙන් තමයි අයිසිං ටික මේ කේක් එකට තවරන්න ඕනේ. ඉතින් නෝමල් බටර් කේක් එකක් කවර් කරනවා වගේ අපිට නීට් එකට මේ කේක් එක කවර් කරන්න බෑ. ඉතින් ඔයාලා මේ විදියට ගොඩාක් අයිසිං අඩුවෙන් අරගෙන ගොඩාක් පරිස්සමෙන් මේ විදියට කේක් එක උඩ තවර ගන්න ඕනේ. ඉතින් තනින් තන පොඩ්ඩක් කේක් එක පෙනුනට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ස්ක්‍රේපර් එකක් අරගෙන මම මේ විදියට වැඩිපුර අයිසිං ටිකත් ඉවත් කරගන්නවා. ඉතින් අත පුළුවන් තරම් සැහැල්ලු කරලා හැකි පමණට මේ විදියට මම කේක් එක නීට් කරගන්නවා. ඊට පස්සේ මම පොඩි ස්පැචුලා එකක් අරගෙන පුංචි ඩිසයින් එකක් මේ විදියට සම්පූර්ණ කේක් එක පුරාවටම ඇඳ ගන්නවා. ඊට පස්සේ පයිපින් බෑග් එකකට නම්බර් 32 නොසල් එක දාලා මං කහ පාටින් බින්දු කීපයක් මේ විදියට පයිපින් බෑග් එකකට දාලා මෙන්න මේ විදියට පොඩ්ඩක් මික්ස් කරගන්නවා. ඉතින් අපේ අයිසින් එකේ පොඩි ඩිසයින් එකක් දාගන්න තමයි සූදානම් වෙන්නේ. ඊළඟට මං අපේ නෝමල් බටර් අයිසින් එකෙන් කොටසක් මේ විදියට පයිපින් බෑග් එකට දාගන්නවා. දැන් ඉතින් මම මේක පොඩි බෝඩරයක් දාගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් පුංචි ඩිසයින් එකක් මේ විදියට අපිට අයිසිං එකේ තියාගන්න පුළුවන්. ඉතින් මේ විදියට සම්පූර්ණ කේක් එක වටේටම මම මේ බෝඩරය තියාගෙන යනවා. ඒත් එක්කම කේක් එකේ උඩ කොටසටත් මම මේ විදියට බෝඩරය ඇඳගෙන යනවා. ඉතින් මේ විදියට අපි yellow color එක බටර් අයිසිං එකට mix කරාම ඒකේ පොඩි ලස්සන ඩිසයින් එකක් එනවා. ඉතින් අපි පයිනැපල් කේක් එකක් නේ හදන්නේ. ඒක නිසා පයිනැපල් එකක
පොඩි ටච් එකක් දෙන්න තමයි මේ විදියට මම මේ ඩිසයින් එක කරගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ අපේ පයිනැපල් ස්ටූ එකෙන් ඉතුරු ටික අරගෙන මේ කේක් එක වටේට මේ විදියට මම තියාගෙන යනවා. ඉතින් ඔයාලට මේ වගේ ලස්සනට පයිනැපල් කේක් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මං කලින් හැදුවේ හાર્ට් ෂේප් එකට කිලෝ 1 පයිනැපල් කේක් එකක්. ඉතින් මේ පයිනැපල් කේක් එකත් කිලෝ 1යි කොටු ෂේප් එකට හැදුවේ. ඉතින් පළවෙනි සැරේ හදලා රස වැටුණ නිසා ඔන්න ඉතින් දෙවෙනි සැරේත් හදාගෙන කෑවා. ඉතින් පයිනැපල් ගැටෝ එකක් අවශ්‍ය කෙනෙක්ට මේක විපින් ක්‍රීම් වලින් ඩෙකරේට් කරන්න පුළුවන්. normally පයිනැපල් කේක් එකක් විදියට කන්න කැමති කෙනෙක්ට මේ විදියට බටර් අයිසිං වලින් ඩෙකරේට් කරලා කන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදියකට මේක ඩෙකරේට් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය කේක් එකක්නේ පයිනැපල් කේක් එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ කස්ටමර්ස්ලට මේ වගේ රසම රස පයිනැපල් කේක් එකක් හදලා දෙන්න. ඉතින් ගොඩාක්ම රස කේක් එකක් තමයි පයිනැපල් කේක් එක කියන්නේ. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ස්පොන්ජ් කේක් එක සම්පූර්ණයෙන්ම හදන තැන ඉඳලා පයිනැපල් කේක් එකක් ඩෙකරේට් කරලා ඉවර වෙන තැන දක්වා සම්පූර්ණ වීඩියෝ එක ෆස්ට් කමෙන්ට් එකේ තියෙනවා. ඒත් එකම කියන්න ඕනේ කස්ටමර් කෙනෙක්ට හදලා දෙන්න ඉස්සෙල්ලා ඔයා මේ රෙසිපි එක හදලා රස බලලා ඉන්න. එතකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාගේ කස්ටමර්ට ඔයාගේ කේක් එකේ ක්වොලිටි එක කොච්චරද කියලා කියන්න. ඉතින් රසම රස ක්වොලිටි පයිනැපල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා හැම දෙයක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.